බැංකොක් වල එක්ස්පීරියන්ස් කරපු තවත් අලුත් දේවල් ටිකක් අරගෙන තමයි අද අපි ආවේ. අපි ආවා shopping mall එකකට. ඉතින් මේ vending machines දැක්කම මට ටිකක් play කරලා යන්න හිතුණා මෙතන. shopping mall එකේ basement floor එකේ තිබ්බ මෙන්න මේ space and time cubes බලන්න තමයි ඇත්තටම අපි ආවේ. ඉතින් space and time cubes බලලා පිට පස්සේ එළියට ආව කෑම කන්න තැනක් හොයාගෙන. ඔන්න ඉතින් අපි කෑම කන්න තැනක් හොයාගත්තා. මෙතන අපිට තමයි අපේ කෑම එක හදාගෙන කන්න තිබුණේ. ඔයාලත් මෙන්න මේ වගේ cheese omelette දාලා rice කාලා තියෙනවද? මම මේ පළවෙනි පාරට තමයි මෙහෙම cheese omelette එකක් එක්ක rice try කරේ. හැබැයි ඊට වඩා ඒක රසට තිබුණා. එදා දවසෙත් ඉතින් ටිකක් shopping කරන්නත් අපි අමතක කරේ නෑ. මේකත් අපි බැංකොක් වලදී එක්ස්පීරියන්ස් කරපු ලස්සන දෙයක්. ඉතින් අපි මේ Icon Siam Mall එක ඉස්සරහට ආවේ අද ඩිනර් ක්‍රූස් එකකට යන්න. මේ තියෙන්නේ අපි ගියපු The Opulence කියන ක්‍රූස් එක. මේකත් ඇත්තටම හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඔයාලට මේ පේනවා ඇති මාර ලස්සනයි. ඊළඟට අපි බැංකොක් වල මේ Central World කියන shopping mall එකට ගියා. ඒක ඇතුලේ Beautrium කියලා shop එකක් තිබුණා. ඒක ඇතුලේ ගොඩක් international brands එහෙම ගොඩක් ගණන් අඩුවට තිබුණා සාපේක්ෂව. ඊළඟට අපි ගියා chocolates එහෙම අරගන්න. ඒ දේවලුත් අරගෙන අපි බැංකොක් වල ටුක් රයිඩ් එකක් යන්නත් අමතක කරේ නෑ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි බැංකොක් වලදී අපි එක්ස්පීරියන්ස් කරේ. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ආයෙමත් හම්බ වෙමු. බයි.